රත්නය ඇත්ත අපිට වැඩි භාෂාව පොඩ්ඩක් කියලා දෙනවද වචන කීපයක්? ඉතින් මේ වැඩි භාෂාව ගැන කතා කරනකොට මුලින්ම සඳහන් කරනවා මේ වැඩි භාෂාව කියන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉන්න බෑ නේද? ඉතින් වැඩි භාෂාව ගැන කතා කරනකොට මේ වැඩි භාෂාව කියලා කියන්නේ ගොඩාක් වෙලාවට මේ කැලෑ භාෂාවක් මල භාෂාවක් කියලා තමයි සඳහන් කරන්නේ. ඒකට හේතුව තමයි මේ වැඩි භාෂාව නිර්මාණයලා තියෙන්නේ අපේ ආදිවාසීන් කැලෑව තුළ ජීවත් වෙච්ච නිසා ඒ අයගේ අවශ්‍යතාවයන් මත තමයි මේ භාෂාව නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ආදිවාසීන් කියලා කියන්නේ පැවිදි ජනතාව කියන්නේ බොහොම සරල ජීවිතයක් ගත කරපු ජන කණ්ඩායමක් නිසා එයාගේ භාෂාවත් හරිම සරලයි. ඉතින් ඒක නිසා මේ වැඩි භාෂාවට තියෙන වචන 360ක් වගේ අඩු වචන සංඛ්‍යාවක්. හරිම ලේසි ඉගෙන ගන්න. ඒක ලොකු දෙයක් නෑ. හැබැයි ඉතින් අර ඒකේ තේරුම තමයි ටිකක් තෝරා ගන්න අමාරු. ඉතින් හැබැයි අද වෙනකොට දැන් මේ භාෂාව දැන් මල භාෂාවක් හැටියට තමයි සඳහන් කරන්නේ. ඒත් එක්කම මේකේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි මේකට විවරණයක් නැහැ. අක්ෂර මාලාවක් නැහැ. මේක වාචික භාෂාවක්. වැඩි භාෂා කියලා කියන්නේ වාචික භාෂාවක්. අපි ලියනවා නම් ඒක ලියන්න ඕනේ සිංහල අකුරු වලින්. ඒකට අපි ඉස්සලම කතා කරේ මංගච්චනවා කියන එක. ඒකට මංගච්චනවා කියන එක ලියනවා නම් ලියන්න වෙන්නේ අපිට සිංහල අකුරු වලින් තමයි. ඒක නිසා වැඩි භාෂාවට අක්ෂර නැහැ කියන කාරණේ මුලින්ම කියන්න ඕනේ. ඒකට අපි වැඩි භාෂාවෙන් වචන කීපයක් ගැන කතා කරොත් ඉතින් පොදුවේ අපි ඉස්සෙල්ලාම කතා කරේ මහම කැච්චක් හොඳමයි. මේක අනිවාර්යයෙන්ම භාෂාවකට අවශ්‍යම දෙයක්. මොකද ඕනම භාෂාවක ඕනම සංස්කෘතියක පිළිගැනීමට වචනයක් නෙතුමනේ. සිංහල සංස්කෘතිය ආයිබුවන් කියන වගේ තමයි වැඩි භාෂාවෙන් තමයි වැඩි සංස්කෘතියෙත් මහම කැච්චක් හොඳමයි කියන්නේ. ඒකට ඒක අපිට නිරන්තරයෙන්ම අත්‍යවශ්‍යම වචනයක් හැටියට තමයි සඳහන් කරන්නේ මහම කැච්චක් හොඳමයි කියන වචනය. ඊට අමතරව අපි භාෂාව ගැන කතා කරනකොට වචන ගණනාවක් තියෙනවා. ඒකෙන් අපි වචන කීපයක් කියලා දෙන්නම්. ඉතින් මුලින්ම අපි කතා කරමු මේ පරම්පරාවට අත්‍යවශ්‍යම භාණ්ඩ වෙන දුන්න සහ ඊතලයට කොහොමද වැඩි භාෂාවෙන් කියන්නේ කියලා. ඒකට දුන්නට කියනවා මලාලීය කියලා. දුන්නට කියනවා මලාලීය. ඒකට ඊතලයට කියනවා මොරියන් කැච්ච. මොරියන් කැච්ච කියලා තමයි ඊතලයට කියන්නේ. ඊට පස්සේ ඊළඟ අත්‍යවශ්‍යම භාණ්ඩ තමයි පොරොව. පොරොවට කියනවා ගල් රැක්කිය කියලා. ගල් රැක්කිය කියලා තමයි වැඩි භාෂාවෙන් කියන්නේ. ඊට පස්සේ මේ කැලෑව තුල ජීවත් වෙන විවිධ සත්තු ඉන්නවා. අලියට කියන්නේ අලියට බොට කඳා. බොට කඳා ඇත්තෝ. බොට කඳා කියලා තමයි කියන්නේ. ගොඩාක් වරද මේ ඇත්තෝ කියන කාරණේත් ගැන කතා කරොත් මේක ගෞරවාන්විත පදයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ ඇත්තෝ. එතකොට කළු මඤ්ඤා එතකොට දැන් ගොඩාක් වට ඔය කංකුණා කබරා දැන් කංකුණා කියලා කියන්නේ ගෝනට කබරා කියන්නේ මුවාට. එතකොට ඒකට අපි ඒවට අපි ඇත්තෝ කියලා දානවා කංකුණාල ඇත්තෝ. එතකොට මේ කබරලා ඇත්තෝ. ඒවට අර දැන් සත්තුන්ට උනත් මේ වැඩි භාෂාව තුළ විශේෂයක් ගෞරවයක් දීලා තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. එතකොට අලියට කියන බොට කඳාල ඇත්තෝ එහෙම කියනවා ඒ ගෞරවාන්විත. වලහට කළු මඤ්ඤා කොටියට කියන පොල්ලැච්චා. එතකොට මුවාට කියන කබරලා ඇත්තෝ. එතකොට ගෝනට කියන කංකුණා. හිලවුන්ට කියන මේ උඩකෙලින්ජලා ඇත්තෝ. බල්ලෙකුට කුක්කලා ඇත්තෝ. බල්ලට කියන කුක්කලා ඇත්තෝ. එතකොට හිලවට කියන මේ කඳන් තලන්නේ කියලා තමයි කියන්නේ. උඩකෙලින්ජලා කියලා උඩකෙලින්ජලා ඇත්තෝ කියලා කියන්නේ වඳුරට. ඉතින් ඊට පස්සේ දැන් තාත්තට කියන අප්පිලා ඇත්තෝ. අම්මට කියන අම්මිලා ඇත්තෝ. ඒ වගේ තමයි පොඩි ළමයාට කැකුලා පොඩි ළමයාට ලා කැකුලා පොඩි ගෑනු ළමයාට කියන ලා කැකුලි. එතකොට තරුණ ළමයාට කියනවා තරුණ ගෑනු ළමයාට කියන මේ කැකුලි. තරුණ පිරිමි ළමයාට කියන කැකුලා. ඒ වගේ තමයි දැන් අපි කියන දැන් මේ විවාහ වෙච්ච කෙනෙකුට කියන නෑනිලා ඇත්තෝ. එතකොට විවාහ වෙච්ච කෙනෙකුට කියන නෑනිලා ඇත්තෝ. එතකොට මහත්තයා කියන එක අපි කියන්නේ හූරා. ඒකට ලොකු මහත්තයා කියන එක මහා හූරා. ඒ වගේ තමයි වැඩි භාෂාව නිර්මාණය වෙලා තියෙන්නේ. අර හැම තිස්සෙම පාවිච්චි වෙන වචනේ මංචන් මහම කෙච්චක් හොඳමයි. නෑ. එන්න මේ ඉබට මංගච්චන්න. මෙහාට එන්න මේ ඉබට මංගච්චන්න. එහාට යන්න ඒ ඉබට මංගච්චන්න. කොහෙද යන්නේ? කොයිබටද මංගච්චන්නේ? ඒ වගේ තමයි වචනේ නිර්මාණයලා තියෙන්නේ. ඒකට මේ කැලේ ඉන්න අපි දැන් මේ ගස් වලට කියනවා රුකම් පොජ්ජ කියලා. ගස් වලට කියන්නේ පොදුවේ හඳුන්වන රුකම් පොජ්ජ. එතකොට ගහේ නාමයෙන් තමයි අපි ඊළඟ කොටස් කරන්නේ. දැන් කුබුක් ගහට නම් කියන කුබුක් රුකම් පොජ්ජ. කරුවල ගහට නම් කියන කරුවල රුකම් පොජ්ජ එහෙම. එතකොට පොදු නාමය රුකම් පොජ්ජ.
එතකොට ඒක වර්ගීකරණය කරන්නේ ඒ නමට කියන ඒ ගසට කියන නම භාවිතා කරලා. ඒ වගේම තමයි මේ කැලෑව ජීවත් වෙන කුරුල්ලෝ ගත්තාම අපි සෑම කුරුල්ලෙකුටම කියනවා චප්පිලැත්තු කියලා පොදුවේ. චප්පිලැත්තු. එතකොට කොටස් කරනවා නම් අපි මොනරාට කියනවා පාට චප්පි. ගිරවට කියනවා ගිරා චප්පි. එහෙම තමයි භාෂාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ වචන ගණනාවක් තියෙනවා. ගණනාවක් තියෙනවා. ඉතින් ඒක සරලයි ඉගෙන ගන්න. easy. ඉතින් හැබැයි අද වෙනකොට භාෂාව දැන් මේ වැඩි භාෂාවත් විශ්වයේ ව්‍යාප්ත වෙලා තියෙන භාෂාවක් හැටියට අපි අලුතෙන් මේ දැකපු දේවල් වලට අලුත් වචන නිර්මාණය කරලා තියෙනවා. ඒකෝට දැන් අපිට ටීවී එකක් දකින්න තිබුණේ නැහනේ. අපේ කැලෑ ජීවිතවල අපිට ටීවී එකක් දකින්න තිබුණේ නැහැ. නමුත් අපි මේ සමාජගත වුණාට පස්සේ අපිට ටීවී එකක් දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ දැන් ඒකට අපි වචනයක් නිර්මාණය කරලා තියෙනවා. මොකද්ද? ටීවී එකට කියනවා රූප තනමන්ද වෙන යමකේ. එතකොට යමකේ කියලා කියන්නේ පොදුවේ හඳුන්වනවා භාණ්ඩය කියන එක. භාණ්ඩය කියන එකට තමයි යමකේ කියලා කියන්නේ. එතකොට ඒකෙන් සිද්ධ වෙන කාර්යයත් එක්ක තමයි ඒකට අපි වචනයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඊයේ අර ප්ලේන් එකට මොකද්ද කිව්වේ? උඩ තනින් මං ගච්ඡන යමකේ. උඩ තනින් මං ගච්ඡන යමකේ. උඩ තනින් මං ගච්ඡන යමකේ. යමකේ. එතකොට දැන් දඬු කෙච්චවල් කියන වාහන වලට පොදුවේ දඬු කෙච්චවල් කියන වාහන වලට. එතකොට ඒවා දැන් අපි කියන දැන් මෝටර් සයිකලයට ත්‍රී වීල් එකකට. දැන් ඒවට ඒ කොටස් කරන වෙන් කරනකොට විවිධ ඒ නම් භාවිත කරනවා. දැන් මෝටර් සයිකලයට අපි කියන හුටු හුටු දඬු කෙච්ච. එහෙම තමයි ඒක හුටු හුටු දඬු කෙච්ච. ඔව් හුටු හුටු දඬු කෙච්ච. එතකොට මේ ත්‍රී වීල් එකට තැනමි දඬු කෙච්ච. එතකොට මේ බස් එකට කියන මහ දඬු කෙච්ච. එතකොට දඬු කෙච්ච කියලා තමයි පොදුවේ හඳුන්වන්නේ වාහනය. ඉතින් ඒ වගේ තමයි වැඩි භාෂාව හොඳමයි. ඔව් හොඳමයි. මහම කෙච්චක් හොඳමයි කියලා අපි සෑම අවස්ථාවකම භාවිත කරන වචනයක්. ආදරයට මෛත්‍රියට වචනේ මොනවාද? ආදරයට අපි දැන් වචනයක් එහෙම විශේෂම කරලා නැහැ. ලය පොජ්ජෙන් මේ හිටලානවා කියලා තමයි අපි කියන්නේ ආදරේ ප්‍රකාශ කරන. ඔබ කැමතිද? ඔබ කැමතිද? ඔබට ඔබ ආදරය කරනවද? ආදරයක් හිතනවද? ආදරය කියන්නේ කොහොමද කියන එක කොටම කියන්නේ ලය පොජ්ජෙම හිටලානවා. මේ ඇත්තෝ මේ රුකම් පොජ්ජට මේ බොට කඳාට මේ කළුමඤ්ඤට මේ මිනික් ගජ්ජට මේ නෑනිට මේ කැකුලට ලය පොජ්ජෙම හිටලානවා. එහෙම තමයි ඒක කියන්නේ. මේ ගස් කොළන් වලට සතුන් සීපාවුන්ට මේ මිනිස්සුන්ට මේ ළමයින්ට මං හදවතින්ම ආදරය කරනවා. ඒකට එහෙම තමයි ඒ වචනේ තමයි භාවිත කරන්නේ ලය පොජ්ජෙම හිටලානවා. ලය පොජ්ජෙම හිටලානවා. ලය කියලා කියන්නේ හදවතට. හදවතින්ම ආදරය කියලා කියන තමයි කියන්නේ. ලය පොජ්ජෙම හිටලානවා. ලය පොජ්ජෙම හිටලානවා. ලය පොජ්ජෙම හිටලානවා. ඉතින් ඒක තමයි වැඩි භාෂාව ලස්සනයි සරලයි. ඔබ සැමට මම ලය පොජ්ජෙන්ම හිටලානවා. මාම කැච්චක් හොඳමයි.